කතා කරන්නේ කොහොමද ඒ කියන්නේ මේ දෙන්නේ මම හිතන්නේ තුන්වෙනි ස්පීච් එක නේ හින්ජගේ. ඔව්. දැන් කොහොමද තාත්තලා දරුවා ගැන දකින්නේ මුලින් තිබිච්ච පොඩි සමර එකක් කියලා. 2018 තමයි ප්‍රොසීවර් එක හම්බුනේ. ඊට අපි ડોක්ටර් එක්ක කතා කරලා බබාව ප්‍රොසීවර් එකට අටවත් කරාම ආයතන වල කරාම ඉතින්දලා අපි අතරම චැලෙන්ජ් ඉන් ටයිම් පීරියඩ් එක අපිට මොකට මේක එතනදී අපි ලොකු චැලෙන්ජ් එකක් බාරගත්තා ડોක්ටර් වගේම අපි ඒකින්ද අපිට අතර මතකනකොට සන්තෝෂෙන් කියන්න පුළුවන් අපි චැලෙන්ජ් එක සක්සස්ෆුලි කරලා දැරලා මගේ පුතා සෑහෙන හොඳ තැනක ඉන්නවා මේ වෙලාවේ එයා දැන් ස්කූල් ග්‍රේඩ් 6 වල ඉන්නවා ඒ අතරතුර එයාගේ විෂය බාහිර ක්‍රියාකාරකම් ගත්තොත් ඒ මියුසික් කරනවා එයා කරාටි ප්‍රැක්ටිස් කරනවා ඒ වගේ ගොඩක් දේවල් එයා මේ වෙලාවේ එයාගේ කැරියර් එයාගේ ලයිෆ් එකේ එයා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා ඉතින් අතරම මේ වෙලාවේ ගොඩක් අපි මොනවත් වගේ මොනවත් ලොකු සන්තෝෂෙන් ඉන්න මේ වෙලාවේ මොකද අපි ගත අභියෝගය ડોක්ටර් එක්ක අපිට ඕන කරන ලෙවල් එක අපි ඕන කරන තැනට අපි ආව ගෙනල්ලා එයාගේ ලයිෆ් එක ඉස්සරහට ආව තනියෙන් කොහොමද දැන් ජීවිත ගම ගෙනියන්න පුළුවන් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් කියන එක ගැන සන්තෝෂ වෙනවා. ඉතින් ඒකට අපි ගොඩක් ස්තුති කරනවා දෙවියන්ට වගේම ડોක්ටර්ට මැඩම්ට අපේ ඒ වෙලාවේ තිබිච්ච දුක නැති කරලා අද මේ වෙලාවේ මේ විදිහට ඉන්න ලැබිච්ච ගැන තමයි සන්තෝෂයෙන් කියන්න ඕනේ. ඒකට අම්මා අතීතේ පොඩ්ඩක් මතක් කරොත් අඩුවගේ මොන වගේ හැඟීම් ඒ මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දුන්නේ දරුවත් එක්ක. ඕකේ පානද? අපි අරන් තියමු. හොඳේ? ඕනේ නෑනේ. ඕනේ නෑ දෙන්න ඔක දෙන්න. දෙන්න ඉතින් ඕක. ඕක ඔළුවේ ගහගෙන මොනවා කරනවද? දෙන්න අපිට දෙන්න. අපි අරන් තියමු. හොඳේ? අරන් තියමු. හොඳේ අරන් තියමු. පිකන්නේ. අරන් තියමු අපි ඕක. කොහෙද? අරන් තියමු. කොහෙද? අරන් තිය. මේක අරගෙන කැලේ ඉඳලා වැඩක් නෑ දෙන්න පුතේ. අපි අරන් තියමු හිරිට. අනේ අරන් තියමු හිරිට දෙන්න. good boy නේ දෙන්න. Alam tim kodin. Ikan amma wa kanne pattika kanne Hiruja pregnant වෙලා හිටියේ. ඒකට පොඩි ලොකු මානසික පීඩනයක් තිබ්බා. ඒකත් එක්ක අපි ડોක්ටර්ස්ට පෙන්නුවා මෙයාව. පෙන්නුවාට පස්සේ ඒ කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. ඊටසේ අපි යොමු කරා මානසික වෛද්‍යවරයෙකුට. ඒතකොට එයාට පෙන්නුවාට පස්සේ අපිට ක්ලිනික් යන්න කිව්වා. අපි ක්ලිනික් අරගෙන ගියා. මට දෙවනි බබා හම්බෙන්න තිබිච්ච නිසා මට පීඩනය වැඩි. මම එතනට ගියාම ඊපස්සේ මම එතන පොඩක් බබාව හස්බන්ඩ්ුයි අම්මයි එක්ක යවලා මම නැවතුණා. ඉතින් තව දුරටත් ඒ පීඩනය විඳ ගන්න බැරි පාර හස්බන්ඩ් බැලුවා මොනවාද අපිට මේකට තියෙන වෙන විසඳුම් මොනවාද කියලා. ඒතර අපි net එකේ සර්ච් කරාම අපිට මුලින්ම pop up වෙන්නේ ඔසිල්මෝ කියන නම. ඊට පස්සේ එදා හිතාගත්තා කොහොම හරි අපි ඔසිල්මෝ එකට එනවා කියලා. ඇත්තටම මෙතන එන්න හරි අමාරුයි. පිනක් තියෙන්නත් ඕනේ මෙතනට එන්න. හැමෝටම මෙතනට එන්නත් බෑ. ඊට පස්සේ අපි කොහොම හරි calls දීලා කොහොමද appointment date එකක් ලෑස්ති කරගත්තා. ලබන මාසේ දුවගේ delivery එක තියෙනවා නම් අපි මේ මාසේ තමයි ආවේ. ඒ කියන්නේ දුව ඕගස්ට් වල මට delivery එක තිබ්බා. අපි ජූලයි වල වගේ තමයි ආවේ. ඒ ආපු තැනදී මට හොඳට මතකයි අද වගේම මැඩමුයි ડોක්ටර්යි දෙන්නම කිව්වා
අම්මා ඉන්න සිටුේෂන් එක ගැන බලලා අද අපි මෙයාට assignment එකට වඩා එහා දෙයක් අපි කරනවා කියලා. ඇත්තටම අපි assignment එකට assessment එකට ඇතුළට බාර දෙන්න දරුවට වඩා හාත්පසින් වෙනස් දරුවෙක් මට එළියට ආවා. ඒ පැය දෙකට. ඊට පස්සේ මැඩම් ඩොක්ටර් මට මතකයි කිව්වා අම්මෝ යාට අලුත් බබා හම්බුනාට පස්සේ මෙයාට යොමු කරන්න තියෙන කාලෙ මදි. අපි පොඩි ටයිම් පීරියඩ් එකක් ගමු. අරගෙන මෙයාව ඇතුළට ගමු කියලා. හැබැයි ඒ වචනේ කිව්වට අපි කවදාවත් ඩොක්ටර්ට කෝල් කරගෙන නැවතුනේ නැහැ. කෝල් කරගෙන අපිට ඇතුළ වෙන දිනයක් අපි ඉල්ලගත්තා. එහෙම ගිල්ල මගේ දෙවනි බබාට මාස 6 වෙද්දි ඩොක්ටර් කිව්වා හරි දැන් කාලේ හරි අපි මෙයාව ඇතුළට ගමු කියලා. 2018 අප්‍රේල් මාසේ මම මෙතනට දරුවෝ ගෙනල්ලා දැම්මේ. එතකොට ඩේලි අපි උදේ හවස එන්න පුළුවන් මෙහි. එතකොට අපි මාස 3ක් එක දිගට ඒ විදිහට ට්‍රීට්මන්ට් කරා. ට්‍රීට්මන්ට් කරාට පස්සේ යාගේ ප්‍රෝග්‍රස් එක ටික වැඩි වුණා. ඊට පස්සේ මම කිව්වා මට දරුවව හොස්ටල් කරන්න ඕන කියලා. එතකොට ડોක්ටර් මැඩම් කිව්වා නෑ අවශ්‍ය නෑ ඕනේ නැහැ කියලා. ඕනනම් ඒ වෙලේ මුදල් පරමාර්ථයෙන් මගේ දරුවව ඇතුළට දාන්න ඕනේ කියලා ડોක්ටර්ස්ට කියන්න තිබුණා. හැබැයි මට තරයේ කිව්වා අවශ්‍ය නෑ අම්මා ඕනේ නෑ මෙයාව ඇතුළට දාන්න ඕනේ නැහැ කියලා. මගේ ඉල්ලීම මත මගේ දරුවව මාසයක් ඇතුළට ගත්තා. අරගෙන ඒ දේවල් කරලා ඉවර වෙලා දරුවා එළියට එනකොට දරුවාගේ සෑහෙන ප්‍රොග්‍රස් එකක් තිබ්බා. හැබැයි මට කියන්න ඕනේ අර බිග්ස් මේ කියන්නේ යම් කිසි දෙයක් දැන් process එකකින් මොකක් හරි දෙයක් අතට දාලා එළියට ලොකු output එකක් එනවා වගේ මේකපාරට ඒ දේවල් වෙන්නේ නැහැ. ඒ ડોක්ටර්ස්ලා කරන ට්‍රීට්මන්ට් ඉවර වුණාට පස්සේ අපිටත් දෙයක් කරන්න තියෙනවා දෙමව්පියෝ විදිහට. ගෙදරට ළමයා බාර දුන්නාට පස්සේ අම්මගේ තාත්තගේ ගෙදර ඉන්න සියලුම දෙනාගේ කැපවීම මත තමයි ඉදිරි ටික හැදෙන්නේ. මොකද ඒක හැදෙන ස්ටෙප් බයි ස්ටෙප් හිමින් යන ගමනක් මේක. අපි තවුරුදු 7ක් තිස්සේ මේ ගමන ආවා. මගේ පුතා grade 1 ඇතුළත් කරද්දී පුතාගේ සිටින් ඕකේ, බිහේවියර් ඕකේ, කන බොන විදිහ හරි, අනිත් ළමයි එක මූව් වෙන විදිය හරි, යාගේ ස්පීච් වල චූටි ඩිලේ එකක් තිබුණා. හැබැයි ඒක අපි ටික හදාගත්තා. දරුවා දැන් මේ වෙනකොට සාමාන්‍ය දරුවගේ මට්ටමේම ඉන්නවා. මාක්ස් තියෙනවා. එයාගේ ස්කෝලර්ෂිප් එක්සෑම් එකට ගිය අවුරුද්දේ ලිව්වා 134ක්. එයා ඒ අවුරුද්දේ අරගත්තා. මියුසික් කරනවා, කරාටි කරනවා. හැම ටීචර් කෙනෙක්ගෙම අවධානය තියෙනවා. එයාට ඒ කියන්නේ එයා හැමෝගෙම හිත දිනාගෙන තියෙනවා. යාළුවෝ උනත් හැම කෙනාම එහෙමයි. සමහර වෙලාවට ඕටිසම් හැදිලා සුව වෙච්ච දරුවෙක් වෙච්ච මගේ දරුවට වඩා නෝමල් දරුවෝ ඉන්නවා ඊට වඩා පල්ලෙහෙන්. මගේ දරුවා සාමාන්‍ය ලෙවල් එකකට ඉන්නවා. ඇත්තටම අපිට මුලින් බයක් තිබුණා අපේ නිදහසේ මැරෙන්න බැරි වෙයි. මේ දරුවට යන කලක් නැති වෙයි කියලා. හැබැයි හැම දෙයක්ම විසඳුනේ මෙතනින්. දැඩි විශ්වාසයෙන් යුතුව මෙතනට ගෙනාවේ. කවදාවත් මැඩම්ලට මම දන්න ප්‍රශ්නයක් දාලා නැහැ. මැඩම් මෙහෙම වුණා කියලා කවදාවත් ප්‍රශ්නයක් දාලා නැහැ. හැමදේම සුහදව කතා කරලා හැමදේම මෙතනට කරගත්තා. අවුරුදු 7ක් ගිහිල්ලා මෙතනට ඇවිල්ලා මේ විදිහට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ තිබිච්ච සුවදත්වයේ හින්දා. ඉතින් ඒක නිසා දෙමව්පියෝ විදිහට මැඩම්ලා කරන කැපවීමක් අනුව දෙමව්පියන්ගේ සහයෝගයක් මේකට තියෙන්න ඕනේ. නැත්නම් මේ චැලෙන්ජ් එක දිනන්න බෑ අපිට. හැබැයි ඔටිසම් කියන්නේ සුව කරන්න බැරි ලෙඩකුත් නෙමෙයි. අනිත් එක දැන් අම්මා කිව්වා මියුසික් ටීචර් උනත් එයා පහුවෙනිද එයා එන්නේ නැත්නම් දරුවට තමයි වැඩි බාර දීලා යන්නේ. ඒ වගේ නායකත්වයක් කරන්න පුළුවන් මට්ටමක දරුවා ඉන්නවා. ඒ කියන්නේ දැන් හෙට මියුසික් ටීචර් එන්නේ නැත්නම් ටීචර්ද මට WhatsApp කරනවා අම්මා මේ නෝට් එක පුතාට අද ලියා ගන්න කියන්නේ හෙට ගිහිල්ලා පුතාට මේ නෝට් එක දාන්න කියන්නේ කියලා. එයා ඒ වගේ තත්ත්වයක ඉන්නවා. ඒ වගේම ඉස්කෝලේ ෂෝ එකක් තිබුණා මියුසික් ෂෝ එකක්. ඒකේ ගොඩක් ලොකු ළමයි තමයි පර්ෆෝම් කරේ. ඒකට 6 වසරෙන් ළමයි දෙන්නෙක් තේරුවා. ඒ දෙන්නගේ එක්කෙනෙක් මගේ පුතා. මට හරි සතුටුයි. ඒ වගේ ලොකු ඉස්කෝලේක ඒ වගේ ස්ටේජ් එකට 6 වසරේදීම නගින්න ලැබිච්ච එක ලොකු සතුටක් මට. ඒකට අම්මලා මුලින්ම හිතුවද ඒ කියන්නේ ඔටිසම් කියලා නම අහපු පමණින් මුලින් කියපු ඒ වෛද්‍යවරු කියපු දේවල් අනුව දරුවා සාමාන්‍ය ලයිෆ් එකක් ගනී කියන්නේ. නෑ මැඩම් ඒ අපිට අපි සමාජයෙන් ලැබිච්ච දේවල් එතකොට පිට ડોක්ටර්ස්ලාගෙන් ලැබිච්ච දේවල් අනුව කවදාවත් හිතුවේ නෑ ළමයා මේ තත්ත්වයට ගේන්න පුළුවන් කියලා. කවදාවත්ම ලොකු හීනයක්වත් තිබුණේ නෑ දරුවා අනුමතරමේ සාමාන්‍ය පාසලකටවත් දාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මෙතනට ඇවිල්ලා මෙතන දේවල් දැකලා ඒ දේවල් වලින් අපි ලොකු පන්නරයක් ගත්තා. එදා ඉඳන් අපිත් කැප වුණා. ඒ කැපවීම මත ડોක්ටර්ස් ඔසිල්මෝ එකේ කැපවීමයි අපේ කැපවීමයි මත දරුවා මෙතන දැන් ගොඩාක් ලොකු තැනක ඉන්නවා. එතකොට ඔසිල්මෝ ආයතනය ගැන බාහිර පුද්ගලයන් අපිත් එක්ක සම්බන්ධ නැති අය වුණත් ඔසිල්මෝ ගැන තියෙන දැක්මක්. ඒ කියන්නේ ඔසිල්මෝ තුල මොන වගේ දේවල්ද සිදුවන්නේ කියලා නොදන්න පිරිසක්.
ඒ වගේ පිරිසකට දෙමව්පිය හැටියට දරුවා නිවාසික ප්‍රතිකාර ගත්ත දරුවෙක් විදිහට අම්මලා දැකපු දේ මොකක්ද? ඔව් ඇත්තටම ඔසිල් මොහේක ගැන ගොඩාක් දෙමව්පියන්ට තියෙන්නේ කළු රූපයක්. ඇත්ත කතාව ඒක. කළු රූපයක් තමයි තියෙන්නේ. හැබැයි මෙතනට ඇවිල්ලා මෙතනින් ට්‍රීට්මන්ට් අරගෙන හොඳ වෙච්ච දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ බය නැතුව මෙතනට එවන්න. මං හිතන්නේ දරුවෙකුට ප්‍රශ්නයක් වෙයි කියලා. ප්‍රශ්නයක් කියනවා නම් අපි අවුරුදු 7ක් තිස්සේ තාමත් මේත් එක්ක රැඳිලා ඉන්නේ නැහනේ. මැඩම්ලත් එක්ක සුබදව මෙහෙම කතා කරන්නේ නැහනේ. ඒ කියන්නේ දරුවට ලැබෙන්න තියෙන හොඳම දේ ලැබෙනවා. මම දන්න තරමට මම හිතන්නේ වෙන කොහෙවත් ගියා කියලා ඒ දරුවගේ ප්‍රෝග්‍රස් එකක් දකින්න පුළුවන් වෙයි කියලා. මොකද මාත් මාස ගාණක් වෙන තැන්වල ගියා. පස්සෙන් ගියා. හැබැයි කවදාවත් මට ප්‍රෝග්‍රස් එකක් හම්බුන්නේ නැහැ. මෙතනට ආපු දවසේ ඉඳන් දරුවා ටිකෙන් ටික දියුණු වුණා මිසක් පල්ලෙහාට වැටුන්නේ නැහැ. අද දරුවාගේ හැසිරීම දැක්කහම යා මනුෂ්‍යත්වයත් එක්ක බලනකොට යා අනිත්‍යයට අනුකම්පා දක්වන විදිහ. ඒවා අම්මලා හිතනවා මේ හොස්ටල් ලයිෆ් එක තුල යාට ලැබිච්ච අත්දැකීම්. ඔව් ඒක ඇත්ත. මොකද මෙතන හැමතිස්සෙම දහමත් එක්ක එක ආගමක් නෙමෙයි හැම ආගමකටම ගරු කරන තැනක් මෙතන. එතකොට ඒ ආගම දහමත් එක්ක ගුරුවරුන්ගෙන් ලැබිච්ච දේවල් මේකේ ඉන්න. එතකොට මැඩම්ගෙන් ලැබිච්ච දේවල්, ડોක්ටර්ගෙන් ලැබිච්ච දේවල් එක්ක මානුෂීය මනසෙක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඕනම තැනකට ගියොත් ඕනම කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න ඒ කියන්නේ හරි සංවේදී. ඕනම කෙනෙක්ගේ දුකක් දැනෙන දරුවෙක් අපට නිර්මාණය වෙලා තියෙනවා. ඒකට මෙතන තියෙන ඒ අර ආගමික පසුබිම ගොඩාක් බලපාලා තියෙනවා. ඒක තාත්තා කොයි වගේද දකින්නේ? එතනම ගන්න කියලා දෙයක් නෑ. ඒ ඔක්කොම දේවල් මේ ඇත්තටම අපි සමහත් අත්දැකීම් දේවල්. ඉතින් අපි ඇත්තටම මම ඕනේ කිව්වා වගේ අද මෙහෙම සන්තෝෂයෙන් ඉන්නේ ඔසිල් මොනද ඒක වචන දෙයක් නෑ කියන්නේ සතුටක් කියලා දැකපු කාලයක් ඒ දවස්වල තිබුණේ නෑ. කෑමක් හරියට කෑවේ නෑ, ට්‍රිප් එකක් ගියේ නෑ, ඇන්දේ නෑ. මේ විදිහට ඇඳලා සතුටින් ඉඳපු දවසක් තිබුණේ නෑ. දැන් මේ දේවල් හරි සතුටෙන් විඳිනවා දරුවා නිසා. සමහර දේවල් අපිට කරගන්න බැරි වුණා. සමහර ඉකොනොමිකල් පැත්තෙන් මැඩම් වැටෙන්න පුළුවන් පස්සටම වැටුණා. හැබැයි හැමදේම ජය අරගෙන දැන් දරුවා දිහා බලද්දී හිතනවා වාහනයක් නැති වුණාට ගයක් තොරක් ලොකුට හදාගත්ත නතර මගේ දරුවෝ ඉන්නවා. ඒ ලැබිච්ච දේ ගොඩක් වටිනවා. එතකොට අම්මලට ආර්ථික පැත්තෙන් ලොකු බලපෑමක් කරා දොසින්නවා එතන. ඒ කියන්නේ මෙහෙම අපි දැන් මෙතනට එද්දී සමහර වෙලාවට ගෙවන්න සල්ලි නැති වෙලාවල් තිබුණා. හැබැයි කවදාවත් වැඩ ඇහුවේ නැහැ. ඒක මම මේ ડોක්ටර්ට ගෙලිම කිව්වා. ડોක්ටර් මට මෙතනින් හරි කරන්න සල්ලි නැහැ. ડોක්ටර් කිව්වේ දේ මම රාමන්ට ගම කිව්වා මේ මගේ ආර්ථිකත්ව කතා වුණා. මේ සල්ලි වුණේ තාත්තා වැඩේ කරනවා. ඒක තමයි කිව්වේ. සමහර දවස්වල ඒ කියන්නේ අපි පේ කරනකම් මැඩම් දන්නේ අපි එච්චර දෙයක් දෙන්න තියනවා කියලා. එහෙම වෙලාවල් තියෙනවා. මම මෙතනින් අයින් වෙලා ගිහිල්ලා මම මගේ ඩයරියේ A to Z ලියලා තිබුණා. මම මෙන්න මේ දවස් ඉඳන් මෙච්චර ට්‍රීට්මන්ට් කරලා තියෙනවා. මම මේකට ගෙවලා නැහැ කියලා. ඊට පස්සේ මට ගෙවන්න පුළුවන් වාතාවරණයක් හම්බ වෙලා මම මැඩම්ට කෝල් කරලා කිව්වා මැඩම් මම මෙච්චර ගාණක් ගෙවන්න තියෙනවා. මම මැඩම්ට මේක දෙන්න ඕන. කොහොමද මම මැඩම් මේක කරන්නේ? ඉතින් මැඩම් කිව්වා අයියෝ අම්මා අපි දන්නෙත් නැහැ. අපිට ඔක එපා කියලා. ඒ වුණාට මම මෙතනින් දෙයක් කරගත්තා. මගෙන් දෙන්න ඕන දේ මම දෙන්න ඕන. එතකොට තමයි මගේ දරුවට තවත් දියුණුවක් ලැබෙන්නේ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් account number එක දාන්න කිව්වා දැම්මෙම නැහැ. ඊපස්සේ කෝල් කරාට පස්සේ තමයි account number එක දැම්මේ. ડોක්ටර් කිව්වා අම්මගේ නෑ අම්මට ගෙවන්න ඕන නම් half ගෙවන්න කිව්වා. මම කිව්වා නෑ ડોක්ටර් මෙහෙම බෑ. මට ගෙවන්න ඕනේ full payment එක මම කරන්න ඕනේ කියලා බොහොම අමාරුවෙන් account number එක ඉල්ලගෙන ඒ දේවල් කරේ. කවදාවත් එහෙම අද ගෙවලා නැහැ. අද ට්‍රීට්මන්ට් කරන්න බෑ. කවදාවත් එහෙම වචනකින්වත් කවදාවත් කියලා නැහැ අපිට. ඔටිසම් දෙමව්පිය ඉන්න දරුවන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? අම්මලට අතරට ඇත්තටම කියන්න තියෙන්නේ මෙතනින්ම මේ දේ වෙනකම් බලන් ඉන්න එපා. මෙතනින් දෙන පන්නරයත් එක්ක තමන්ගේ උත්සාහයක් තියෙනවා. තමන් උත්සාහවන්ත වෙලා මෙතනින් ඒ දරුවා එළියට ගියාට පස්සේ කොහොමද දරුවව හැන්ඩල් කරන්න ඕනේ? අහන්න මැඩම්ගෙන් අහන්න, කෝල් කරලා අහන්න. අහලා ඒ මැඩම්ලා කියන දේවල් ඒ විදිහටම පිළිපැද්දොත් ඒ විදිහටම හැමදේම කරොත් මොකද හැමදේම පහසුවෙන් ලැබෙන්නේ නැහැ. අපිත් හරියට දුප්පින්දා. දරුවොත් එක පාර තොටේ හැමතිස්සෙම ඇවිද්දා. ළමයි ක්ලාසස් වලට යනවා. හැමතැනම එක විනාඩියක් ගෙදර නැහැ. අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැහැ. දරුවෝ මත්තෙම නැහුණා. හැබැයි අද ඒවේ ප්‍රතිඵලය තියෙනවා. උනන්දු වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ. ඒකත් එක්ක තමයි දියුණුව රඳා පවතින්නේ. දරුවගේ ප්‍රෝග්‍රස් එක ගන්න නම් මේ දේවල් වෙන්නම ඕනේ. ඔටිසම් මම තව දෙයක් කියනවා. මුලින්ම තත්ත්වය තේරුම් ගන්න. ඔටිසම් කියන එක මොකක්ද කියන තේරුම් ගන්න. ඒක පිළිගන්න ඕනේ. මගේ දරුවට මෙහෙම තියෙනවා කියන එක.
ඔටිසම් කියන්නේ ඒක අහලා නැත්නම් අනුර ගන්න එක ඔයලා හරි දැනගන්න මොකද්ද මේ තත්ත්වය මොකද්ද කියන්නේ මේක ලොඩක්ද මේක මොකක්ද තත්ත්වය මොකද්ද කියන එක තේරුම් ගන්න. තේරුම් ගන්න තමන් පිළිගන්න ඕනේ මුලින්ම හෘද පිළිගන්න ඕනේ මේ தත්ත්වය මට දැන් තියෙන්නේ මේ தත්ත්වය කියන එක. ඒක තමයි මම දකින ප්‍රධානම දේ. ඒක තේරුම් ගත්තට පස්සේ මේ ගමන ඉස්සරහට ලේසි. මේ ඉතින් තේරුම් ගැනීම වල තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට හරියට සාධක නිගමන වලට එන්න නම් හරියට තමයි බුද්ධිමත්ව මේ දේවල් ස්ටඩි කරලා ඒ මත තමයි අපි තීරණ ගන්න ඕනේ. මම මොකක් කියන්න කැමති වෙලාවේ දෙයක් මේ දේ Tamanට බලපෑමක් තියෙනවා නම් ඒක කරුණාකර මුලින්ම Taman තේරුම් ගන්න. තේරුම් ගත්ත පස්සේ ඊට පස්සේ ඊළඟ පීවරට යන්න. ඒක තමයි මට මුලින්ම දෙන්න පුළුවන් හොඳම දේ කියලා මම හිතන්නේ. මොකද ගොඩක් දෙමාපියෝ ඉන්නවා තමන්ගේ දරුවට ඔටිසම් කියලා පිළිගන්න කැමති නැහැ. දැන් අපිට උනත් දැන් මේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක සමහර බබාලව දැක්කම අපිට හිතෙනවා. හැබැයි කියන්න බයයි. මොකද ඊට පස්සේ ඒ අම්මලා එන්නේ පොඩ්ඩක් අපිත් එක්ක තරහින් කතා කරන්න. ඒ කියන්නේ යාලා තේරුම් ගන්න කැමති නැහැ. මේ මගේ දරුවට ඔටිසම් තියෙනවා. මෙයාලට පිස්සු ඇතර මේ එහෙම දෙයක් නෑ. දැන් අපිත් කාලයක් එහෙම හිටියා. දරුවා කතා කරද්දී අපිට තියෙන අනිත් පිරිමි ළමෙක්නේ කතා කරන්න පරක්කු වෙනවනේ. එහෙම තමයි අපි හිතුවේ. හැබැයි එක තැනකදී අපි තේරුම් ගත්ත මෙයාට තියෙන ඔටිසම් කියලා. ඒකත් එක්ක තමයි අපි ක්‍රියාත්මක වුනේ. ඒක අපේ පින සහ ඒ අපි කරපු දේවල් අපි වෙන ආත්මික හරිය තව දරුවෙකුට කරපු දෙයක් නිසා අපිට ඔය පව වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් ගැලවෙන්න අපි ලොකු පිනකුත් කරලා තියෙනවා. මෙතනට එන්න ලොකු පිනකුත් කරලා තියෙනවා. ඒකට සිල්මෝ ආයතනයේ අන්තිමට මමලා සිල්මෝ ආයතනට ස්තුති කරනවා. ඔව් ඇත්තටම මේ විදිහට මෙතනට ඇවිල්ලා මේ වගේ hina වෙලා ස්පීච් එකක් දෙන්න පුළුවන් උනේ මගේ දරුවගේ ප්‍රෝග්‍රස් එකක් දැක්කේ ඔසිල්මෝ ආයතනයෙන්. මම ඉදත් කිව්වා ඔයිට කලින් මම ස්පීච් එක කියලා තිනවා. මෙතනට අඩිය තියෙනකොටම අපිට ඇත්තට මං අදහනාගම වුණා මට මේ වෙන්නේ පන්සලක්. හරි කාම් ඩවුන් පරිසරයක්. හරි නිමිච්ච පරිසරයක්. ඒ කියන්නේ දරුවන්ට නිදහසේ හිත සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන් තැන. ඇත්තටම ડોක්ටර් සහ මැඩම් ඉන්න තමයි මේ තත්ත්වයේ ඉන්නේ. එදා කිව්වා වගේම අදත් කියනවා බුදුන් දැක නිවන් දකින්න ඕන තව දරුවෝ මේ වගේ දුක් විඳින අම්මලගේ දුක නිවන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන. ડોක්ටර්ට ඒ පින අත් වෙන්න ඕන. ඇත්තටම ડોක්ටර් මැඩම් හින්දා අපි මේ තැන ඉන්නේ. මගේ දරුවා මේ තැන ඉන්නේ. ඒ කියන්නේ සමහර මිනිස්සු හරියට අපිට එක එකව කිව්වා. දැන් මේ මිනිස්සුම මගේ දරුවා දැකලා අපිට ගහනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ සතුට මට ඒ වෙලාවට එනේ සතුට ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒ දේ ලැබුණේ ඔසිල්මෝ හින්දා, මැඩම් හින්දා, ડોක්ටර් හින්දා. ඒක නිසා ස්තුති කරන්න බෑ. ඇත්තටම අපි ගෙවපු මුදලට සමාන කරන්නත් බෑ. මුදලට එහා ගිය දෙයක් අපිට මෙතනින් හම්බුණා. ඒක නිසා ඔසිල්මෝ කියන්නේ පන්සලක් කිව්වොත් ඇත්තටම ඒක තමයි හරිම නිර්වචනය. කිසිම දෙයකට බය වෙන්නේ නැතුව තනි විශ්වාසයෙන් තමන්ගේ විශ්වාසයෙන් යුතුව මෙතනට දරුවව ගෙනල්ලා මැඩම්ලා කියන දේවල් කරලා තමන්ගේ කැපවීම වල වැඩ කරොත් ජය ගන්න පුළුවන්. ඔව් ඇත්තටම අර මුකියෝගේ ස්තුති කරන වචන ස්තුති කරන්න බෑ. මොකද දැන් තමයි ජීවත් වෙනවා කියලා තීරෙන්නේ. මේ ගත්ත අභියෝගය සාර්ථක වෙන්නේ ඉවර කරලා තව යන්න දුර ගොඩක් තියෙනවා. දරුවත් එක්ක ඒත් මේ තත්ත්වෙට ගේන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. පොඩි මොසීමෝගේ ડોක්ටර්ට මැඩම්ට සහ මේ කාර්යමණ්ඩල දෙනාටම ස්තුතිවලට පින් දෙන්න ඕනේ. එතන මොකද සේවයේ එහාගේ දෙයක් ගොඩ දානවා කියන්නේ ලේසි නෑ. කියන්නේ පොඩ්ඩට වැටිච්ච මිනිස්සේ උඩට ගන්නවා කියන්නේ ලේසි නෑ. ඉතින් ඒකට ගොඩක් පින්. all the best හොඳට ඉගෙන ගන්න ඕනේ. ඕකේ? right. ඕකේ කියන්නේ.